මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. වේදනාව, සංඥාව, සංකාර, චේතනා. දැන් ඉස්සර මම භාවනා කළා, දැන් භාවනා කරන්න බෑ. ඔය ඉස්සර හිත එකඟ වෙච්ච ඒ ස්වභාවයේ සංස්කාරය නිට්ටයයි කියලා හිතනවා. ඒක අනිත්‍යයි. සමහර අයට තියෙනවා ජීවිතේ එකම එක වතාව සමාධිය ඇති වෙලා මැරෙනකල් ඇති වෙන්නේ නැහැ. සමහර කාල තියෙනවා හොඳට භාවනාව වැඩෙන. සමහර කාල තියෙනවා හිත පුදුම විදියට විසිරෙන. කෙලෙස් උනත් එහෙමනේ. සමහර කාල තියෙනවා රාගය එක දිගට වැඩි වෙනවා. ඔය සත්තුන්ගේ ජීවිත වගේ. කාලෙකදී කෙලෙස් අධික වෙනවා මනසේ. කාලෙකදී අඩු වෙලා යනවා. මේ රාගය පවා අනිත්‍යයි. ද්වේෂය පවා අනිත්‍යයි. මෝහය පවා අනිත්‍යයි. මේ සංස්කාරය අනිත්‍යයි. ඒක දකින්න කියනවා මේක අනිත්‍ය වෙලා යනවා කියලා. ඊට පස්සේ විඥාණය අනිත්‍යයි. ඉතින් මේ පොන්න තෙරුණාංශ දේශනා කරන ආනන්ද යම්කිසි රූපයක් අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා ඔයාලා බලන්න ඔයාලගේ ජීවිතේ ওই කාල තුනට තමයි ඔයාලා බලන්නේ. එක්ක අතීතයේ සිද්ධි, අනාගතේ ප්‍රාර්ථනා කරන දේවල්, වර්තමානයේ දේවල්. දැන් ওই ළමයි ඉගෙන ගන්න එතකොට ඔයාලා හිතන්නේ මේ ළමයිට අනාගතේ මොනව වෙයිද? අපි නැති වුණොත් මොකක් වෙයිද? කිය ඔය අනාගතේ තමයි ප්‍රාර්ථනා කර කර මේ පංච උපාස්කන්ධේ ගොඩනගා ගන්න. අතීත අනාගත වර්තමාන හැම තැනකම තියෙන අනිත්‍ය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දුර ළඟ යම් දුරේ සම්තිකේවා. ඒකේ තියෙනවා අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා. ආධ්‍යාත්මික වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන. බාහිර වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන. ගොරෝසු රූප වේදනා සංඥා සංකාර විඥාන. සියුම් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට හීන ප්‍රනීත දුර ළඟ ඔයි කොයි ආකාරයෙන් පංච උපාදානස්කන්ධේ හටගත්තත් ඒ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්න තියෙනවා. ඒතකොට මම කියන හැඟීම නැති කරගන්න නම් මේක අනිත්‍ය, දුක්ඛ, අනාත්මය අවබෝධ කරන්න ඕන. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒකට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය ගැන හොඳට මේ රූපේ අනිත්‍ය දකින්න ඕන. ඊට පස්සේ කියනවා මේ විදිහට සුතවත් ආර්ය ශ්‍රාවකය අවබෝධ කළොත් රූපස්මින් පිනිම්බින්දති. රූපය ගැන කලකිරෙනවා, වේදනාව ගැන කලකිරෙනවා, සංඥාව ගැන කලකිරෙනවා, සංස්කාර ගැන කලකිරෙනවා, විඥානය ගැන කලකිරෙනවා. අවබෝධයෙන්ම තමයි කලකිරීම හටගන්නේ. නිබ්බින්දං විරජ්‍යති. එතකොට නොයැලෙනවා. විරාගා විමුච්ඡති. එතකොට නිදහස වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණොත් තමන්ඩම ඥානය ඇති වෙනවා. කීනා ජාති ඉපදීම සෙවුනා. උසිතම් බ්‍රහ්මචර්යයන් නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං කළ යුතු දේ කළා. නාපරං ඉත්තත්තායාති ප්‍රජානාති. ඉදිරියට කරන්න දෙයක් නැහැ කියලා. පුන්නෝ නාම ආවසෝ ආයස්මා මන්තානි පුත්තෝ. ආයස්මතුනි පුන්න මන්තානි පුත්තයන් වහන්සේ අම්මාකන් නවකන් සතම් බහූපකාරෝ හෝති. අපි වාගේ නවක භික්ෂූන්ට නිතර ওই විදිහට දහම් අනුශාසනා දුන්නා. සෝ අම්මේ ඉමිනා වාදේ නෝදීති. ඉදංච පන මේ ආයස්මතෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස ධම්මදේශනං සුත්වා ධම්මෝ අபிසමේතෝති. ආයස්මතුනි මට පවා ධර්මය අවබෝධ වුණේ මන්තානි පුත්ත පුන්න තෙරුන්ගෙන් ඕන් ඔය ධර්මය අහලා කියලා ආනන්දයන් වහන්සේ වදාළා. එතකොට මේ හිතක් ශක්තිමත් කර ගැනීම තනිකර තියෙන මේ අනිත්‍ය තේරුම් ගැනීමත් එක්ක. එතකොට තමයි ඉවසන්නේ. ඔය අනිත්‍යයි කියන දේ හොඳට හිතට දැනුණොත් පුදුම ඉවසීමක් එනවා. පුදුම ඉවසීමක්. ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා.
අනිත්‍යයි කියන්නේ. ඔබ බලන්න ඔබගේ ජීවිතේ මේකට විසඳුමක් නැහැ කියලා කලබල වෙලා මැරෙන්න වැටිච්ච ප්‍රශ්න කාලයත් එක්ක විසඳිලා ගියා. ඔයා හිතපු තරම් ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ ඒක. ඒ වෙලාව ඔයා මැරෙන්න හැදුවා. සමහර ප්‍රශ්නවලදී. දැක්කද අනිත්‍ය වෙලා? අර ළමෙක් දාලා ගියා. මොන අපි කියමු තාත්තා නැති ළමෙක් අම්මා කෙනෙකුට හම්බුණා. ඒ ළමයා කුඹුරකාරි දාලා ගියා කියලා කිව්ව. උදාහරණෙට කියන්නකෝ. එතකොට එයා ඒ ගමට ගියොත් ගමේ මිනිස්සු දැනගනී කියලා. ඒ කලබල වීමෙන් උනේ ලෝකෙම දැනගත්තා. ඔහුද නැද්ද? ලෝකෙම දැනගත්තා. ඔක තමයි කියන්නේ අනුවන කම නිසා හත් පොළේ ගා ගන්නවා කියලා. මේ කලබල වීම හත් පොළේ නොවේ 100,000 පොළේ ගා ගැනීමයි. ඒ හේතු අපිට ඒ වෙලාවේ මේ ප්‍රශ්නේ නිත්‍යයි කියලාම ගන්නවා. එයා මට බැන්නද? මට එහෙම කළාද? සමහර වෙලාවට ෆෝන් එකෙන් බැනලා ගෙදර එනකොට ඒක නිමිලා තියෙන්න බැරිද? අද බැනපු කෙනා හෙට නිවෙන්න බැරිද? අපි වුණත් තරහට දොස් කියලා බැනලා නිවුණට පස්සේ අපි කරපු දේ හරි වැරදි අරයා හොඳ කෙනෙක් කියලා අපි නිවැරදි වෙන අවස්ථා නැද්ද? ඒ අවස්ථාව ඇයි අපි අනිත් අයට දෙන්නේ නැත්තේ? අනිත් අයටත් එහෙම වෙනවා කියලා ඇයි අපි හිතන්නේ නැත්තේ? එච්චර අපි නිත්‍යයි කියන හැඟීම එන්නේ. ඒ නිසා පුළුවන් නම් හිතට මන්ත්‍රයක් වගේ හිතට නිතර ගන්න මේක අනිත්‍යයි. තේරුන්නේ නැද්ද උනට කමන්නේ නැහැ.